ජනවාරි වල වැඩපිළිවෙල කතා කරද්දී පුතේ පළවෙනියෙන් තමයි අපිට තියෙන වැදගත්ම පාඩම බල සමතුලිතතාවය සහ නිව්ටන් නියම කියන පාඩම. හරි. බල සමතුලිතතාවය සහ නිව්ටන් නියම කියන පාඩම අපි සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේකේ කියන පාඩම යටතේ බේස් වෙන එක. ඒකෙදී ස්ථಿತಿ විද්‍යාව තමයි මම ඉස්සල්ලාම කතා කරන්නේ. ස්ථಿತಿ විද්‍යාව. හරිද? ස්ථಿತಿ විද්‍යාව කතා කරලා ගති විද්‍යාව ඊට පස්සේ කතා කරනවා. හරි. ගති විද්‍යාව. හරි. මේ අතරමැද සීමාකාරී සමතුලිතතාව කියලා අවස්ථාවක් තියෙනවා. ස්ථිතියෙන් ගතිකේ බවට පත් වෙන අවස්ථාව. ඒකත් අපි වෙනම සාකච්ඡා කරන කොටසක්. හරිද? ස්ථಿತಿ විද්‍යාව වලසේ කොටස් ටික තමයි අද මේ මාස සාකච්ඡා කරන්නේ. පාඩම් ඉදිරි ගත්තොත් බලය හැඳින්වීම බල වර්ග සම්බන්ධව ලබන සතියේ සාකච්ඡා කරනවා. ඊට අමතරව පුතේ ඊට පස්සේ සතියේ ඉඳලා බල ගූර්ණය, බල යුග්මයේ බල ගූර්ණය, ගූර්ණ මූලධර්ම සම්බන්ධව කතා කරනවා. ඊට පස්සේ බල සමතුලිතතාව සම්බන්ධව කතා කරනවා. ඊට පස්සේ ගුරුත්ව කේන්ද්‍රය සම්බන්ධව කතා කරනවා. හරිද? එතකොට මේ මාසෙදී ওই වැඩ පිළිවෙල යනවා. ජනවාරි වරේදී ගුරුත්ව කේන්ද්‍රය දක්වා කොටස් ටික අවසන් වෙනවා. හරිද? ඒක තමයි පළවෙනිම මේ ජනවාරි වල. එතකොට ඊළඟ මාසේ ප්ලෑන් එක වෙනම හදලා තියන්නම්. මම අවුරුද්දේ ප්ලෑන් එක කියන්නම්. මීට අමතරව පුතේ ජනවාරි මාසෙදී අපි පේපර්ස් 4ක් හරිද? පේපර්ස් 4ක් ඔයාලට මේ එක්කම ලැබෙයි. ලොකු ගණන් තියෙන නෙවෙයි. සාමාන්‍ය ගණන් තියෙන පේපර්ස් 4ක් ඔයාලට හම්බෙයි ප්‍රැක්ටිස් කරන්න. ගෙදරදී කරන්න අපි ඒක ඩිස්කස් කරනවා පන්තියේදී. පේපර්ස් 4ක් ඔයාලට ලැබෙනවා. මේත් එක්කම මේ පාර නිබන්ධන කටලයත් එක්ක පේපර්ස් 4ක් ලැබෙනවා. හරිද? මේ නිබන්ධනයත් එක්කම පේපර්ස් 4ක් ලැබෙනවා. හරිද? ඔයාලට කලින් ටියුට්ස් අනම්මනම් ගන්න ඕන නම් මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න 0761 117 18 66 කියන නම්බර එකට මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාලට කුරිය ගාස්තුවකින් තොරවම ඔයාලට ටියුට්ස් ගෙන්න ගන්න පුළුවන් වෙයි. හරිද? එතකොට පේපර්ස් 4යි මේ ටියුට් එකයි ඔයාලට හම්බෙන්නේ. හරිද? එතකොට පේපර්ස් 4 බේස් වෙලා තියෙන්නේ අමාරු ගණන් ටිකක් සහිතව මොකෙන්ද උපගත පාඩම චලිතේ පාඩමේ අමාරු ගණන් ටිකක් සහිතව තමයි ඒක බේස් වෙලා තියෙන්නේ. හරි. එහෙනම් ඒ කොටස් ටිකත් ඔයාලට හරිම පිළිවෙලට පුතේ කරගෙන යනවා. පේපර්ස් ටිකක් පිළිවෙලට කරගෙන යනවා. එතකොට ලබන මාසෙත් පේපර්ස් 4ක් හම්බ වෙනවා. එතකොට පේපර්ස් 4ට වැඩි හම්බෙයි ලබන මාසෙ නම් පේපර් කට්ටල විදිහට හම්බෙයි. එතකොට මේ අවුරුද්ද ඉවර වෙද්දී අපි මොන වගේ තැනකද කරලා තියෙන්න ඕනි කියන එක ඔයාලට දැනුවත් කිරීමක් කරන්න. අපි පාඩම් විදිහට ගත්තොත් පුතේ පාඩම් හරියටම අපිට ප්‍රධාන පාඩම් 11ක් තියෙනවා. අනු කොටස් එක ගත්තොත් එහෙනම් පාඩම් 14කට වැඩි සංඛ්‍යාවක් තියෙනවා. හරි. ප්‍රධාන පාඩම් 11ක් තියෙනවා. ඒකේ වැඩි සංඛ්‍යාව. එතකොට අපි තාම යන්නේ එක පාඩම ඉවර මිනිමම් පාඩම ඉවරයි. යාන්ත්‍ර විද්‍යාව පාඩම් පටන් ගත්තා. එතකොට අපි සතියේ දවස් දෙකක් පන්ති කරන්න වෙනවා. නැතුව මේකේ සිලබස් එක කවර් කරන්න වෙන්නේ නැහැ. සතියේ දවස් දෙකක් කරන එක එක්කෝ එක දවසක් කරගෙන පැය 4ක් පන්ති කරනවා. ඒ විදිහට ඉස්සරහට කරගෙන යනවා. මේ පැය ප්‍රමාණය වැඩි වෙයි ටිකක්. හරිද? එතකොට ওই විදිහට තමයි සිලබස් එක කරගෙන යන්නේ. හරිද? මේ අවුරුද්ද අවසාන වෙද්දී පුතේ මම කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට තියෙනවා පාඩම් 11න් පළවෙනි පාඩම පුතේ මිනිමම් පාඩම අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවරයි. ඊට පස්සේ මේ අවුරුද්දේ ඊළඟ ප්ලෑන් එක තමයි යාන්ත්‍ර විද්‍යාව. දැන් අපි කරා යන කොටස සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. මේක ටිකක් විශාල පාඩමක්. අපි ලොකුම පාඩම. A level වලම තියෙන ලොකුම පාඩම. ඒ කියන්නේ අපේ A level පද්ධතියේ විෂයන් තියෙනවා කලා විෂයන්, විද්‍යා විෂයන්, කොමර්ස් විෂයන්, ඒකට ටෙක් විෂයන් ඔය ඔක්කොම ගත්තාම ලොකුම පාඩම තමයි යාන්ත්‍ර විද්‍යාව පාඩම. යාන්ත්‍ර විද්‍යාව ඒ මොනම තත්ත්වයකට දුන්නත් ලොකුම පාඩම මේක. මාස 7-8ක් අපි ගන්නවා මේක. එතකොට මේ අපි එච්චර කල් මේ ඔන්ලයින් පන්තිය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟ පුතේ දෝලන තරංග වල දෝලන කොටස, ආලෝකයේ කොටස, ඊට පස්සේ තාපය සහ ශ්‍රේෂ්ඨ කියන කොටස් සම්පූර්ණයෙන්ම කරලා ඉවර කරන්න හිතන් ඉන්නවා පුතේ. මේ කොටස් ටික අපි දැන් මේ කරන කොටස් දෙක අපි සාකච්ඡා කරලා ඉවරයි මේක සාකච්ඡා කරන ගමන් මෙන්න මේ පාඩම් 4 ලොකු පාඩම් මේවා ඔය පාඩම් ටික ඉවරයි. එතකොට ඊළඟ අවුරුද්දට යද්දී ධාරා විද්‍යුතයේ ඉලෙක්ට්‍රොනික්ස් පදාර්ථයේ ගුණ සහ පදාර්ථයේ විකිරණය කියන පාඩම් ටික තමයි තියෙන්නේ 2027 දී කරන්නේ. හරිද? 27 අවුරුද්දේදී ඔයාලගේ මාස 8ක කාලයකදී ඒ ප්‍රශ්න ටික තමයි තියෙන්නේ. එතකොට අවසාන මාස දෙකේදී සම්පූර්ණයෙන්ම අපි මොකද කරන්නේ? ප්‍රශ්න පත්‍ර විතරයි සාකච්ඡා කරන්න ඔන්ලයින් පන්තියේ. එතකොට ඒ වායි සෙමිනාර් විදිහට නැවත මතක් කිරීමක් කරනවා. අපි දැන් කරා යන ගමනොත් සෙමිනාර් විදිහට මතක් කිරීමක් කරනවා. එතකොට හැම මාසෙම මේ මාසේ ඉඳලා අපි එක දවසක් දාගන්නවා කලින් කරපු පාඩම් ටික මතක් කරලා සෙමිනාර් එකක් විදිහට කරන්න පුතේ බලාපොරොත්තු වෙනවා. එක දවසක් දාගෙන එතකොට ඔයාලා ඒකටත් ලෑස්ති වෙලා ඉන්න. එතකොට පන්ති දවස් ප්‍රමාණය පොඩ්ඩක් වැඩි වුණාට ඔයාලට අර අහගෙන ඉඳලා හරිය පොඩ දාගත්ත එක මතක් කරගත්තා. මෙමරයිස් කරගත්තා. හැකි ඒ වැඩ පිළිවෙල. හරි. එතකොට ඒකට වෙනම ටියුට් එකක් ඔයාලට PDF විදිහට හම්බෙයි. ඒවත් කරගන්න ඕනේ. හරි. එහෙනම් ඕක තමයි මේන් ටාගට් එක. ඊට අමතරව පුතේ ධාරා විද්‍යුතය ඉලෙක්ට්‍රොනික්ස් ඊට පස්සේ පදාර්ථයේ ගුණ සහ පදාර්ථයේ විකිරණ කියන පාඩම් ටික තියෙනවා. 4ක් තියෙනවා. පදාර්ථ විකිරණ පදාර්ථ ගුණ පොඩි පාඩක්. ධාරා විද්‍යුතය ටිකක් ලොකුයි. ඊට සාපේක්ෂව ඉලෙක්ට්‍රොනික්ස් අඩුයි. එතකොට ඔය පාඩම් 4 විතරයි ඊළඟ අවුරුද්දට ඉතුරු වෙන්නේ. එතකොට මේ පාඩම් සියල්ලම මේ අවුරුදු සාකච්ඡා කරලා ඉවර කරනවා. හරිද? එතකොට ඒකට අපි ලස්සන ප්ලෑන් එකක් තියෙනවා. මේ මාසෙදී සහ අපි මැයි වෙනකොට යාන්ත්‍ර විද්‍යාව පාඩම් වල බර කොටස් ටික ඉවර කරලා ඉතුරු පාඩම් ටික කරගෙන යන ප්ලෑන් එකක් තියෙනවා. හරි. ඒක තමයි ඕක තමයි පාඩම් වල තත්ත්වය. හරි. එහෙනම් 2027 අවුරුද්ද හරිද? ඔන්න පොඩි වර්ක් ප්ලෑන් එක කීවේ. මේ අවුරුදු මේ පේපර් කට්ලේ ඉඳලම දිගට පුතේ
පේපස් ලබන මාසෙට පේපස් 4ක් ඊට පස්සේ හැම මාසෙම පේපස් 4 බැගින් මේ යන පොඩි පේපස් ඊට පස්සේ එන්න කන්ටෙන්ට් එක වැඩි වෙන්න විෂය කන්ටෙන්ට් එක වැඩි වෙන්න ඔයාලගේ පේපරේ කන්ටෙන්ට් එකත් වැඩි කරලා ඔයාලට පේපස් ටික හම්බෙයි. ඒතකොට මේ මාසෙ කරන දේවල් වලින් ලබන මාසෙ පේපස් 4 හැදෙයි. හරිද? ඒතකොට මේ මාසෙ කරන දේවල් සහ ඊට කලින් කරපු දේවල් වලින්